ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නවා නුඹගේ ඇස්පුරා හයි මගේ කිචන් එක හදාගන්න ළමයි මම ෂෙයින් එකේ ඕඩර් එකක් දැම්මා. ඒක අන්බොක්ස් කරන වීඩියෝ එකක් තමයි මම මේ අරගෙන ආවේ. මේක ඉතින් මේවා අපිට බලමුකෝ. තව තියෙනවා ළමයි ෂෙයින් එකේ ලංකාවේ නැහැ එක. මේ ලංකාවට නැහැ ජපානයේ කොරියන් ඒ අයට පුළුවන් ෂෙයින් එක ගැන ෆ්‍රී ඕඩර්ස් දාන එක. මම ෆ්‍රී ඕඩර් 7ක් ගත්තා. ඉන්න මම ඔයාලට ඔක්කොම එකින් එක පෙන්නන්නම් මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක කිචන් එකේ බිස්කිට් එක හදනවා ගත්තේ. ලොකුවට දැක්කා. යකුරු පේන පැත්ත හරිද මන්දා. මේ කිචන් එකට ගහන්න එක ගත්තේ. ඊට පස්සේ මගේ කිචන් එකේ මේ වින්ඩෝ එකට දාන්න කර්ටන් එකක් ගත්තා. මේක ලස්සනයි. මේක නම් ලස්සනයි. තියෙන්නේ. සුදු තියෙනවා ඒකනේ. තියෙන්නේ ගාඩන් එක. මේක තියෙන්නේ මේ oven එකට. oven එක වහන්න මම ඕඩර් කරපු එක. මේකත් මේ තියෙන්නේ එක. මේක ටේබල් එකත් ලස්සනයි. ඔබට මේ මොකක්ද කියලා මම තව දැම්ම මේ අර මට ප්ලාන්ට් එහෙම ලස්සනට තියන්න කිචන් එකේ රැක් එකක්. ඒ රැක් එක. මේක නම් සෙට් කරගන්න තියෙන්නේ ළමයි. නූල් තියෙනවා. මේව දෙක තියෙනවා. මම හිතන්නේ ඇන මොනා හරි. මේ ඇන දෙක තියෙන්නේ. සෙට් කරගන්න. ඊට පස්සේ මම ආයෙ ඕඩර් කරා මෙන්න මේ ක්ලිප්ස්. මට ෆොටෝ අල්ල ගන්න ඔයාලා තිබ්බා. ඉතින් මේ ක්ලිප්ස් ටික ඕඩර් කරා. තියෙන ක්ලිප් ටික මේක ප්ලාන්ට් එකක්. මේක බලමු. මම කලින් ප්ලාන්ට් එකක් ඕඩර් කරා. ඒක මාර ලස්සනයි. මම ඒක මේ වීඩියෝ එකේ මම ඒ ප්ලාන්ට් එකේ හදන එක දාන්නම් මං ගාවෙtti වීඩියෝ එක. ඊට පස්සේ හොඳයි නිසා මම තව ප්ලාන්ට් එකක් දැම්මා. මම මේ අතරතුර කියන්නම් මම අර ෆ්‍රී ඕඩර් ගත්ත විදිහ. ඒක අපි මෙහි කලින් ෂෙයින් account එකක් යූස් කරලා තියෙන account එකකින් එක ගන්න බෑ.
එතකොට ඒ iPhone එකකින් නම් ඒ account එක use කරේ ඒ ගන්නත් බෑ. හැබැයි අලුතෙන් number එකක් ගත්තොත් ඒ iPhone එකකින් අලුත් chain account එකක් හදලා ගන්න පුළුවන්. ඊට අමතරව අර iPhone වල iCloud කී තියෙන නිසා iCloud එකට වැටෙන නිසා අර අලුතෙන් කොච්චර අපි මේල් දාලා chain account හැදුවත් අපිට මේ ගන්න බැහැ. Android phone වල පුළුවන්. iPhone වල තියෙන iCloud chain එක නිසා තමයි. හැබැයි phone number එකක් අලුතෙන් දැම්මොත් iPhone එකටම මේ ගන්න පුළුවන් chain එක. අලුතෙන් new users ලටනේ ඒ 10 gift එක දෙන්නේ. දැන් නම් මේක 10000ක් නෙමෙයි. මම ගිය සතියේ දාපු එකට මට හම්බුනේ 6000යි. දැන් අර 10000යි කර කට්ටිය ගන්න වැඩි නිසාද මන් දන්නේ. ඒක අඩු කරලා. 10000ක් නෙමෙයි දැන් 6000යි හම්බෙන්නේ. මේ තියෙන්නේ මම මේ පාර ඕඩර් කරපු ප්ලාන්ට් එක. ඒක මෙහෙම සෙට් කරමු. හැබැයි මේ කලින් ආපු ප්ලාන්ට් එක නම් මීට වඩා ලොකුයි. ඒක ලස්සන. ඒක පෙන්නන්නම් මේ වීඩියෝ එකටම. මේක හදාගන්න ඒක මෙහෙම දිගාරියන් තියෙන්නේ. මම හිතුවේ මීට වඩා මේක ලොකු ඇති කියලා. natural plant ළමයි මට මේ අපේ living room එකේ තියාගන්න බෑ. මොකද මේ AC එක දානවා රස්නේ කාලෙට. එතකොට heater එක දානවා සීතල කාලෙට. ඒ නිසා අර plant ඉතින් ඒ තත්ත්වෙත් එක්ක අර මැරෙනවා. මගේ මේ මට අමතක වෙලා heater එක දාලා එක plant එකක් සවුත් වුණා. ඒ නිසා මම මේ living room එකේ නම් natural plant දාන්නේ නැහැ. kitchen එකේ නම් natural plant තියෙනවා. kitchen එකේ තියෙන සේරම natural plant. set කරගන්න තමයි දැන් තියන්නේ. මේ ඕඩර් එකට මට ගියේ මේ ඕඩර් එකට ගියේ කොස්ට් එක කියන්නම්. items තිබ්බනේ කයි 2 3 5. ඒ items පහට මට කිව්වේ 2000යි. yen 2000ක් ගියා. ලංකාවෙන් 4000ක් වගේ. හරි සෙට් කරගමු. ඇඩ් කරන්නේ කියලා කියන්නම්. මේක නම් මම මේ ලිවිං රූම් එකට මේ ප්ලාන්ට් එක ගත්තේ. අර මම ඉතුරු බඩු ටික කිචන් එකේ ඇඩ් කරමු තැන් මම ඔයාලට පෙන්නන්නම්. මේ ඒ ප්ලාන්ට් එකේ ෆයිනල් ලුක් එක. මේක නම කොහොමද තියෙන්නේ? මේ ලාප
කොළ පාට දලුත් වගේ ටිකක් උඩට එන්න ඕනේ. මේ තියෙන්නේ ප්ලාන්ට් එක. මම පෙන්නන්නේ මේ කලින් අර මම ගෙන්නපු ප්ලාන්ට් එකත් මේක නම් ඉතින් මට සෙට් කරගන්න වෙන්නේ හස්බන්ඩ් ආවට පස්සේ. මම දන්නේ නැහැ ඒක සෙට් කරගන්න. අද කියලා එක සෙට් කරගමු. එතකම් යමු බලන්න මම මේ ටික කොහෙටද සෙට් කරගෙන ඇඩ් කරගන්න කියලා පෙන්නන්න. සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා තනි පැසේදී තනිව හුරගෑ රෑගණන් බලලා කරන එක පෙන්වන්න දැන් කරන එක පෙන්වන්න අර්ජන් දානන කරන එක පෙන්වන්න තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් මැදුනේ සෑහෙන්නම්මා ඉඳහිට ඒ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා මේක නමයි මට පස්සේ මතක් වුණේ මේක මම මුල පෙන්නුවේ නැහැ මේ ගෝණි නූල් අරගෙන මේ කොටස් 6කට ගත්තා මම අර පොටවල් දෙක දාලා ගොතා ගන්න ෆොටෝ එල්ල ගන්න එකක් හදන්න අර මම ක්ලිප් ඕඩර් කරානේ මේ ක්ලිප් ටික දාලා
ෆොටෝස් ටික නැහැ නැත්තම් මට අද මේ වීඩියෝ එකටම දාන්න තිබ්බා. ඒකත් එල්ලලා ෆොටෝ ටිකත් එල්ලලා කොහොමද කියලා මේකට තමයි ගොතාගන්නේ. බලමු එක. ඒකෙත් ෆයිනල් ලුක් එක මට පෙන්වන්න වෙන්නේ ඊළඟ වීඩියෝ එකෙන් තමයි. තනි පැසේදී තනි බහුරගේ රැකනන් බලලා මේ ටික ඉතින් එල්ල ගන්න හස්බන් ඉන්න ඕන ළමයි. මට තනියෙන් මේක එල්ලන්න හදාගන්න බැහැ. මගේ කිචන් එකේ ෆයිනල් වීඩියෝ එකක් මම ඉක්මනින් මගේ YouTube channel එකට අප්ලෝඩ් කරන්නම්. ඒ නිසා මම දාන වීඩියෝ අනිවාර්යෙන් බලන්න. වගේම බලලා විතරක් යන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න කියවෙන්නේ නැහැ. ඒක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාලට අදට බයි බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.